ආයුබෝවන් මිතුරනි. අද ඔබ යුනිවර්ස් කින් තුලින් දැනගන්න බලාපොරොත්තු වන්නේ ලොව බිහිසුණුම සත්වයා පිළිබඳවයි. ඔබ මෙතෙක්කල් දැන සිටියාද කවුද ඒ සත්වයා කියලා? එහෙනම් අප ඒ ලොව බිහිසුණුම සත්වයා පිළිබඳව කරුණු කතා කරමු. මෙම ලෝකයේ බිහිසුණුම සත්වයා පිළිබඳව කතා කරන විට ලෝකයේ ජීවත් වන සතුන් අතරින් බිහිසුණුම සතා කවුද යන්න තීරණය වන්නේ අප එම බිහිසුණු බව මනින ආකාරය අනුවයි. ප්‍රමාණය, විෂ හෝ මිනිස් මරණ සංඛ්‍යාව පදනම් කරගෙන ප්‍රධාන සතුන් කීප දෙනෙකු මෙසේ හඳුනාගත හැකිය. ලෝකයේ භයානකම සත්වයා ගැන කතා කරන විට බොහෝ දෙනෙකුට මතක් වන්නේ සිංහයන්, කොටින් හෝ මිනි මරු මෝරුන් වැනි සතුන් වුවත් සැබෑ ලෝකයේ මිනිස් ජීවිත වැඩිපුරම බිලිගන්නා සත්වයා වන්නේ කවුද කියා ඔබ මෙතෙක් දැන සිටියාද? අප මුලින්ම ලෝකයේ බිහිසුණු සතුන් කීප දෙනෙක් පිළිබඳව කරුණු කතා කරමු. අංක 1. මදුරුවා. විශාලත්වයේ අතින් ඊතා කුඩා වුවත් ලෝකයේ වැඩිම මිනිස් මරණ සංඛ්‍යාවකට වග කිව යුතු සතා වන්නේ මදුරුවායි. මැලේරියාව, ඩෙන්ගු සහ සීකා වැනි රෝග ව්‍යාප්ත කිරීම මගින් වසරකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම මදුරුවා මගින් මිය යයි. අංක 2. කරදිය කිඹුලා. ලොව ජීවත් වන විශාලතම උරගයා වන මොවුන් ඊටමත් ප්‍රචණ්ඩකාරී ප්‍රහාරකයන් වේ. මොවුන්ගේ හකුවල පවතින අති මහත් පීඩනය ඕනෑම සතෙකු තත්පර කිහිපයකින් මෙල්ල කිරීමට සමත්ය. අංක 3. පෙට්ටි ජල්ලි මත්ස්‍යයා. සමුද්‍ර ජීවීන් අතරින් ඊටමත් විෂ සහිත සතෙකු ලෙස මොවුන් සැලකේ. මොවුන්ගේ ස්පර්ශක වල ඇති විෂ මිනිසෙකුගේ හෘද ස්පන්දනය මිනිත්තු කිහිපයකින් නතර කිරීමට තරම් ප්‍රබලයි. අංක 4. කළු බැම්බා. අප්‍රිකාවේ ජීවත් වන මෙම සර්පයා ලොව වේගවත්ම සර්පයන්ගෙන් කෙනෙකි. මොවුන්ගේ එක් දෂ්ට කිරීමකදී පිටවන විෂ ප්‍රමාණය මිනිසුන් කිහිප දෙනෙකු මරා දැමීමට ප්‍රමාණවත් වේ. අංක 5. අප්‍රිකානු මීහරකා. මොවුන් කිසිසේත්ම හීලා කළ නොහැකි සත්වයෙකි. ඊටමත් දරුණු ගණයේ සතුන් වේ. වනාන්තරයේදී තමාට තර්ජනයක් දැනුණ සැනින් කිසිදු බියකින් තොරව සිංහයන්ට පවා පහර දීමට මොවුන් පසුබට නොවේ. එහෙනම් යාළුවනේ, අපි දැන් කතා කරමු ලොව බිහිසුණුම සත්වයා මදුරුවා පිළිබඳව. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතනවල දත්ත අනුව මාරාන්තික සතුන් අතර ප්‍රථම ස්ථානය හිමිවන්නේ මදුරුවාටයි. ඔබ මෙතෙක් කල මෙය දැන සිටියාද? සිංහයන් හෝ සර්පයන් මෙන් නොව මදුරුවා ඊතා කුඩා වීමත් අපාවට නිරන්තරයෙන් ගැවසීමත් මෙයට ප්‍රධාන හේතුවයි. මෙම මදුරුවාගෙන් ඇතිවන මරණ සංඛ්‍යාව ඔබ දැන සිටියාද? වසරකට මදුරුවන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව ලක්ෂ 70වත් කෝටියක් දක්වා ඉහළ අගයක් පවතී. සංසන්දනාත්මකව ගත් කල මෝරුන් වසරකට මරා දමන්නේ මිනිසුන් 10ක් වැනි ඊතා සුළු ප්‍රමාණයකි. අංක 2. මදුරුවා මෙතරම් භයානක ඇයි? මදුරුවා සෘජවම මිනිසෙකු මරා දමන්නේ නැත. මොවුන් භයානක වන්නේ ඔවුන් සිරුරට ඇතුළු කරන රෝගකාරක බීජ නිසාය. ප්‍රධාන රෝගාබාධ. මැලේරියාව වැඩිම මරණ සංඛ්‍යාවකට වග කිව යුතු රෝගය වන්නේ මැලේරියාවයි. ඩෙන්ගු. නිවර්තන කලාපීය රටවල ශ්‍රී ලංකාව ඇතුළුව ප්‍රධාන තර්ජනයකට ලක් වෙලා තිබෙන මාරාන්තික රෝගයකි ඩෙන්ගු රෝගය. සිකා වෛරසය. උපදින දරුවන්ගේ අසාමාන්‍යතා ඇති කරන මෙම වෛරසය ඊටාම භයානක වෛරසයකි. කහ උණ සහ ජැපනීස් එන්සෙෆලයිට්ස්
අංක 3 මදුරුවාගේ ජීව විද්‍යාත්මක ලක්ෂණ. ලේ බොන්නේ ගැහැණු සතුන් පමණි. ඔබ මෙතෙක්කල් මෙම කාරණාවන් දැන සිටියාද? බිත්තර නිපදවීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ගැහැණු මදුරුවන් පමණක් ලේ උරා බොයි. පිරිමි මදුරුවන් පෝෂණය වන්නේ ශාක යුෂවලනි. හඳුනා ගැනීමේ හැකියාව වන්නේ මිනිස් සිරුරෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ්, ශරීර උෂ්ණත්වය සහ දහඩියෙහි ඇති රසායනික ද්‍රව්‍ය මගින් මදුරුවන් මිනිසුන්ව සොයා ගනී. වංශ වර්ධනය. ඉතා කුඩා ජල ප්‍රමාණයක පවා කැඩුණු පොල් කටුවක්, ටයරයක් වැනි ස්ථානවල බිත්තර දමා දින කිහිපයකින් දහස් ගණනින් බෝවීමේ හැකියාව ඔවුන්ට පවතී. අංක 4 වෙනත් භයානක සතුන් සමග මෙම මදුරුවා සැසඳීමක් කරලීමේදී මදුරුවා හැරුණු විට ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවකට වග කිව යුතු අනෙකුත් සතුන් පිළිබඳවත් මම කියන්නම්. මදුරුවාගෙන් මැරෙන සංඛ්‍යාව කෝටියක් බවට පත්වේ. මිනිසාගෙන් මැරෙන සංඛ්‍යාව 4,37,000කි. සර්පයන්ගෙන් ලක්ෂයකි. සුනකයන් ජලබීතිකාව මගින් 35,000කි. කිඹුලන් මගින් 1000කි. අංක 5 ආරක්ෂා වන්නේ කෙසේද? මදුරුවන්ගෙන් බේරීම යනු ලොව භයානකම සතුරාගෙන් බේරීමයි. ඒ සඳහා මදුරුවන් බෝවන ස්ථාන, රැඳී ඇති ජලය විනාශ කිරීම, මදුරුදැල් සහ විකර්ෂණ භාවිතය, පරිසරය පිරිසිදුව තබා ගැනීම. විද්‍යාඥයින් දැනට මදුරුවන්ගේ ජාන වෙනස් කිරීම මගින් ඔවුන්ගේ බෝවීම පාලනය කිරීමට පර්යේෂණ පවත්වමින් සිටී. ඔබ මෙතෙක් කල මේ භයානක සත්වයා පිළිබඳව දැන සිටියාද? බලන්න, ලෝකයේ සිටින පුංචිම සත්වයාගෙන් මෙවැනි වූ භයානක දේවල් සිදුවෙනවාද කියා අපට අදහාගත නොහැකි කාරණාවකි. එහෙනම් ඔබත් මේ භයානක සත්වයාගෙන් බේරෙන්නට වග බලා ගන්න කියා මම ඔබෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. සුබ දවසක්. මෙවන් වූ තොරතුරුත් සමග අප නැවත හමු වෙමු.